ගුවන් හැමෝටම මගේ YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. මං හිතන්නේ ඔයාලා දන්නවා මං කලින් වීඩියෝ එකක් කරා YouTube එකෙන් YouTube යනු කුමක්ද කියලා. ඉතින් ඊට පස්සේ මම මේ වීඩියෝ ඉවර කරේ ඊළඟ වීඩියෝවෙන් අපි YouTube එකෙන් කොහොමද සල්ලි හොයන්නේ? ඒ ගැන කතා කරමු කියලා තමයි මම එදා වීඩියෝ නතර කරේ. අද මම මේ වීඩියෝ තමයි මේ ගෙනාවේ. ඉතින් අපි බලමු ඇත්තටම මේ කොහොමද YouTube එකෙන් සල්ලි හොයන්නේ කියලා. අද රැකියාවක් විදිහටත් කරගෙන යනවනේ කට්ටිය. ඉතින් ඉස්සෙල්ලාම මොකද්ද තියෙන්න ඕනේ? ස්මාර්ට් ෆෝන් එකක්. හැමෝටම තියෙනවනේ දැන්. ඊට පස්සේ මේ ෆෝන් එකට තියෙන්න ඕනේ Google account එකක්. ඉතින් Google account එකක් හැමෝම ෆෝන් එකක් ගත්තාම හදනවා. ඒක ඉතින් කවුරුත් දන්නවා ඉතින් ඕඩි පොතේ අයන්න වගේනේ Google account එකක් හදනවා කියන්නේ. ඊට පස්සේ අපිට මොකද්ද තියෙන්න ඕනේ? YouTube channel එකක් තියෙන්න ඕනේ. එහෙනම් අපි ෆෝන් එකට YouTube channel එකක් හදා ගන්න ඕනේ. කොහොමද channel එකක් හදන්නේ? අන්න ඒ ගැන අද ඉස්සෙල්ලම කතා කරමු. ඉතින් දැන් අපි හිතමුකෝ අපේ ෆෝන් එකේ G අකුර කියලා එකක් තියෙනවනේ. එතකොට G අකුර ක්ලික් කරාට පස්සේ අපි යනවා කෙලින්ම G අකුර ක්ලික් කරනකොට අපිට පෙනෙනවා ෆෝන් එකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ අපේ ෆොටෝ එක හරි අපේ නමේ මුල් අකුර හරි. එතකොට ඒක ක්ලික් කරාම අපිට එනවා create a YouTube channel. ඒ කියන්නේ YouTube channel එකක් සාදන්න කියලා. එතකොට ඒකේ බටන් එක ක්ලික් කරාට පස්සේ එනවා තීරුවක් දිගට. එතකොට ඒ තීරය එන්නේ අපේ YouTube channel එකට අපි නමක් දෙන්න කියන එක. ඉතින් අපිට කැමති නමක් ලස්සන නමක් අපේ channel එකට අපිට දෙන්න පුළුවන්. තමන්ගේ නම හරි කමන්නේ. ඉතින් එහෙම කරාම ඒකට නම අපි ටයිප් කරාට පස්සේ එනවා කොටුවක්. ඒ කියන්නේ අපේ channel එකට අපි කැමති පින්තූරයක් දාන්න කියලා. ඉතින් අපි ඒ කොටුව ක්ලික් කරාට පස්සේ අපි කෙලින්ම යන්නේ අපේ ෆොටෝ තියෙන ගැලරියට. ඒතර ගැලරියෙන් අපිට ලස්සන ෆොටෝ එකක් හොයලා ක්ලික් කරන්න පුළුවන්. ඒක ක්ලික් කරාම අපේ ෆොටෝ එක අතෙන්ද වැටෙනවා. channel එක හදපු ඒ කොටුව ළඟට හදන්න යන කොටුව ළඟට වැටෙනවා. කොටුවට අපේ ෆොටෝ එක වැටෙනවා. ඊට පස්සේ save කියලා තියෙනවා, done කියලා තියෙනවා. අපිට save කියන්නේ සුරකින්න, done කියන්නේ නිමයි කියන එක. ඒ බටන් දෙකෙන් එකක් ක්ලික් කරාට පස්සේ ආවොන් අපේ channel එක හදිලා ඉවරයි. හරි. දැන් YouTube channel එකක් හදලා ඉවරයි. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනි? ඉතින් දැන් channel එකක් හදලා වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ channel එකට. එතකොට අපි එහෙනම් වීඩියෝ හදන්න ඕනේ ඊළඟට. එතකොට අපේ තියෙනවා දක්ෂතා, හැකියා, කුසලතා නැති කෙනෙක් නැහැ. හැමෝටම මොකක් හරි දක්ෂතාවයක්, නිර්මාණශීලීත්ව හැකියාවක්, කුසලතාවයක් මොකක් හරි තියෙනවා. එතකොට ඒ දක්ෂතා කුසලතා අපිට තියෙන බුද්ධිය කියලා. ඒ බුද්ධියෙන් උපමට්ටම් කරලා අපිට පුළුවන් අපේ දක්ෂතා කුසලතා හැකියාව වලින් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් අපිට පුළුවන් ඒවා උපයෝගී කරගෙන YouTube එකට වීඩියෝ හදන්න. එතකොට අපි හදන වීඩියෝ ඔක්කොම තියෙන ගැලරියේ. ඉතින් අපි දැන් මේවා අප්ලෝඩ් කරන්න ඕනේනේ channel එකට. කොහොමද channel එකට අප්ලෝඩ් කරන්නේ? ඒක තමයි ඊළඟට දැනගන්න ඕනේ. ඉතින් අපි channel එකක් හැදුවට පස්සේ YouTube එක මේ අපේ ෆෝන් එකේ පහලින් දකුණු කෙළවරේ අපි channel එකට දාපු ෆොටෝ එක තියෙනවා. අන්න ඒ ෆොටෝ එක ක්ලික් කරන්න ඕනේ. ඒ ක්ලික් කරාම පස්සේ අපි යන්නේ කෙලින්ම අපේ channel එකට. එතකොට ඒ channel එකට අපි ගියාට පස්සේ channel එකේ තියෙනවා යටින් ප්ලස් ලකුණක් ධන ලකුණක්. ඒ කියන්නේ ධන ලකුණ ක්ලික් කරාට පස්සේ අපි ඊළඟට අපේ ධන ලකුණ ක්ලික් කරපු ගමන්ම අපි එන්නේ අපේ ගැලරියට. ගැලරියට ආවට පස්සේ අපිට පුළුවන් අපි හදපු ලස්සන වීඩියෝ තියෙනවා ඒකක් අරගෙන ඒක ක්ලික් කරන්න පුළුවන්. ඒක ක්ලික් කරාට පස්සේ මේ වීඩියෝ කෙලින්ම අපේ channel එකට යනවා. ඒ channel එකට ආවට පස්සේ ඒක එතන පෙන්නනවා. පෙන්නනකොට එතන තියෙනවා next කියලා බටන් එකක් යටින් දකුණු පැත්තේ. ඒ next බටන් එක ක්ලික් කරාට පස්සේ sound කියලා ලකුණ මම හිතන්නේ හැමෝම දන්නවා. මේ sound කියන ලකුණ එනවා. ඒ sound ලකුණ උඩින් තියෙනවා. ඒක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ YouTube එකෙන් අපිට දීලා තියෙනවා
අපේ වීඩියෝ ලස්සන කරන්න ඕන සවුන්ඩ්. ඒ සවුන්ඩ් බටන් එක ක්ලික් කරාම ඒ සවුන්ඩ් තියෙන තැනට යනවා. එතකොට අපේ වීඩියෝට අපිට පුළුවන් ලස්සන සින්දුවක් නැත්තම් මොනවා හරි ගායනයක් හරි වාදනයක් හරි එහෙම එකක් දාලා වීඩියෝ අපට අප්ලෝඩ් කරන්න තමයි මේ සවුන්ඩ් දීලා තියෙන්නේ. ඉතින් අපි එතනින් සවුන්ඩ් තෝරලා ඒ සවුන්ඩ් ක්ලික් කරාට පස්සේ අපේ වීඩියෝවට අර සවුන්ඩ් එක ඇඩ් වෙනවා. ඒ ඇඩ් වුණාට පස්සේ ඔන්න දැන් සවුන්ඩ් එකත් හරි. ඊට පස්සේ සිම්පල් A කැපිටල් A කියලා පේලියක් තියෙනවා. එතන අපි ඒක ක්ලික් කරාම එන්නේ අපේ වීඩියෝවට නමක් දාන්න ඕනේ. ඒකට අපි කියන්නේ තම්බ්නේල් කියලා. එතකොට අපි කැමති අපි හිතමුකෝ වීඩියෝවට ගැලපෙන නමක්. නැටුමක් නම් එක්ක හංස නැටුම නැත්තම් මේ හැමෝම පුදුම වෙන නර්තනයක් ওই වගේ ආකර්ෂණීය නමක් දාන්න ඕනේ මිනිස්සු හැදෙන විදියට. එතකොට මේක හැමෝටම බලන්න හිතෙන්නේ. ඒ වගේ නමක් අපිට පුළුවන් ටයිප් කරන්න. ඒක ටයිප් කරලා ඊට පස්සේ උඩින් තියෙනවා done කියලා ඒ done බටන් එක වන්න ඕනේ. එහෙම එවුවට පස්සේ අපිට පුළුවන් අපි දාපු නම අපේ වීඩියෝ අපි කැමති තැනකින් තියාගන්න පුළුවන්. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ යටින් next බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඔන්න එතකොට වීඩියෝ යනවා YouTube එකේ තවත් කොටසකට යනවා. අපේ channel එකේ කොටසකට යනවා. මෙතනදී අපි අපිට තියෙන්නේ අපේ වීඩියෝවට ටයිටල් කියලා තියනවා දාන්න තැනක්. ඒ ටයිටල් දාන්න ඕන. ටයිටල් කියලා කියන්නේ ඒ වීඩියෝට ගැලපෙන ටයිටල් එකක් දාන්න ඕනේ. අපි තම්බ්නේල් එකට දාපු නමම ටයිටල් එකට දාන්න ඕනේ. මේ දෙක සමාන වුණොත් තමයි YouTube එකට හොයාගන්න ලේසි, අඳුනගන්න ලේසි ඇල්ගොරිතම් එකට YouTube එකේ වීඩියෝ පෙන්වන්නේ. ඒක නිසා අර තම්බ්නේල් එකම ටයිටල් එකටත් දාන්න ඕනේ. හැබැයි එතනින් ඉවර නෑ. ටයිටල් එකට තවත් දාන්න දේවල් තියෙනවා. හෑෂ්ටැග් කියලා. ඒ හෑෂ්ටැග් පහසු වෙනවා YouTube එකට අපේ වීඩියෝ ඉක්මනින් පෙන්වන්න. ඒක නිසා ඒකත් ගැලපෙන විදිහට හෑෂ්ටැග් දාන්න ඕනේ. හෑෂ් ලකුණ දාලා ඊට පස්සේ මේ වීඩියෝ නැටුමක් නම් ඩාන්ස් හෑෂ් ලකුණ දාලා beautiful fun ඔය වගේ දාන්න පුළුවන්. එහෙම දාලා ඊට පස්සේ මේ ටයිටල් එකත් හරි හෑෂ්ටැග් උත් හරි තම්බ්නේල් එකත් හරි දැන් සවුන්ඩ් උත් ඇඩ් කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ වීඩියෝ ක්ලික් කරාම ඔන්න වීඩියෝ අප්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ටිකක් වෙලා යනවා. ඊට පස්සේ see වීඩියෝ කියලා යටින් පෙන්නනකොට ඒක ක්ලික් කරාට පස්සේ වීඩියෝ අප්ලෝඩ් වෙලා ඉවරයි. හැබැයි එතනින් ඉවර නෑ. තවත් ටිකක් තියෙනවා. මොකද වීඩියෝ ගාව තියෙනවා 33. ওই 33 ක්ලික් කරාට පස්සේ අපිට එනවා description, public, audience කියලා යටින් තියෙන කොටස් ටිකක්. එතනින් අපි description කියන එක ක්ලික් කරන්න ඕනේ. ඒ කියන්නේ වීඩියෝවට ගැලපෙන විස්තරයක් දෙන්න ඕනේ. කෙටි විස්තරයක්. ඒක ගොඩක් කෙටි වෙන්න ඕනේ. එතකොට අපි හිතමුකෝ මුහුදු වෙරළක් කියලා. එතකොට අපිට පුළුවන් විඩාබර මනසට විවේකයක් ලබා ගන්න සුදුසු දර්ශනීය මුහුදු වෙරළක්. මේ වගේ කෙටි කරලා description එකට දාන්න ඕනේ. අර දාපු හෑෂ්ටැග් ටිකක් description එකට දැම්මම තවත් හොඳයි. ඉතින් ඊට පස්සේ ඒක පබ්ලික් කරන්න ඕනේනේ. එහෙනම් පබ්ලික් කියලා බටන් එකක් තියෙනවා. ඒක අපි ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරලා පබ්ලික් ක්ලික් කරාට පස්සේ ඒක හරි ඊට පස්සේ ඔඩියන්ස් කියලා තියෙනවා. ඔඩියන්ස් කියලා කියන්නේ මේක පුංචි ළමයින්ට විතරක්ද පෙන්වන්න සුදුසු නැත්නම් හැමෝටමද කියන එක. ඒක ක්ලික් කරලා හැමෝටම සුදුසු නම් ඒක නෝ කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ හරි. ඊට පස්සේ බලන්න ඕනේ එතකොට තියෙනවා වීඩියෝවේ තව උඩින් පැන්සල් ලකුණක්. මේ පැන්සල් ලකුණ ඒකත් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාම අපේ වීඩියෝවේ සවුන්ඩ් උත් එක්ක ඔන්න ලස්සනට පෙන්නනවා. අඩුපාඩුවක් තියෙනවා නම් මොනවා හරි හදන්න පුළුවන්. එහෙම නැත්නම් උඩින් තියෙන හරි ලකුණ ක්ලික් කරාට පස්සේ වීඩියෝ වැඩ ඉවරයි. ඊට පස්සේ YouTube එකට යනවා. YouTube එකේ වීඩියෝ පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඕක තමයි YouTube එකෙන් සල්ලි හොයන්න අපි මුලින්ම කරන්න ඕන දේ. මම ඔය කිව්වේ. ඉතින් මේ වීඩියෝ දික් වෙනවා තවත් මේක කියන්න ගියොත් මම අදින් නතර කරනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟ වීඩියෝවෙන් YouTube එකෙන් අපට සල්ලි දෙන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. ඒකටත් ටිකක් තියෙනවා. අපි ඒ ටික ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. ඉතින් මගේ channel එක like එකක් දාන්න, comment එකක් දාන්න, subscribe කරන්න. ගැටලු තියෙනවා නම් comment එකක් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ගල් මුගුරු මල් පුකුරුව මට හොඳට හුරුයි. හැමෝම එකට හැබැයි හුරු වෙන එක තමයි හොඳ. මේ එහෙනම් අවාදට නතර කරන්න. සියලු දෙනාටම සුබ අනාගතයක්.
බුදු සරණයි.